මගේ පින්වන්ත යාළුවෝ හැමෝටම සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා සතුටින් නෙමෙයිද ඉන්නේ? හිතේ ලොකු දුකක් තියෙනවා නේද? යාළුවනේ, අහිමිවීම හැමෝගෙම ජීවිතයේ ස්වභාවයක්. අපි හැමෝගෙම ජීවිතවලට අහිමිවීම සිදු වෙනවා. එක්කෝ අපිට අහිමි වන්නේ අපේ ළඟම ඉන්න නෑදෑයෙක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට අපිට අහිමි වෙන්නේ අපි තදින්ම ආදරය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට උන් හිටි තැන් පවා අහිමි වෙන්න පුළුවන් යාළුවනේ. සොර සතුරු බිය නිසා යම් දේවල් අහිමි වෙන්න පුළුවන් යාළුවනේ. ඉතින් අපේ ජීවිතවල මේ අහිමිවීම සිදු වෙනවා. ඒක තමයි යථාර්ථය. අපගේ සෞඛ්‍ය, ධනය, තනතුරු හෝ අපිට ඉතා වටිනාකමකින් යුතු දෙයක් අහිමි වෙන්න පුළුවන්. ඒ වෙලාවන් වලදී අපේ සිත ශෝකයෙන්, කනස්සල්ලෙන්, භයෙන් පිරී යනවා. ඒ වුණාට පොඩ්ඩක් අහන්න. අපේ බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවේ අහිමිවීම ගැටලුව නොවේ. අහිමි නොවිය යුතුයයි සිතන අපගේ ඇලීමයි දුකට හේතුව. අපි මේ ඇවිල්ලා ඉන්නේ තාවකාලික නවාතැන්පලකන යාළුවේ. අපි මෙතනට ඇවිල්ලා අපිට ලැබෙන හැම දේම අපිට සදාකාලිකවම අයිති වෙනවා කියලා හිතාගෙන අපි ඇලි ගැටි ඉන්නවා. ඒකමයි දුකට හේතුව. ධම්මපදයේ මෙහෙම සඳහනක් තියෙනවා. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විප්පමුත්තස්සා නත්ති සෝකෝ කුතෝ භයං. ප්‍රිය දේවල් නිසා ශෝකය උපදී. ප්‍රිය දේවල් නිසා භයද උපදී. ප්‍රිය දේවල් වලට ඇති ඇලීමෙන් මිදුණු තැනැත්තාට ශෝකයක් නැත. එසේනම් භය කොයින්ද? අපි බොහෝ විට යාළුවනේ සිතන්නේ හැමදාම මේ දේ මට තියෙන්න ඕනි කියලා. හැමදාම ඔයා මගේ ළඟින් ඉන්න. එහෙම නේද අපි හිතන්නේ? සමහර විට අම්මා තාත්තා, ස්වාමි පුරුෂයා, දරුවෝ අපේ ළඟම ගනුදෙනු ටික වෙන්න පුළුවන්. මේ පුද්ගලයා කිසිදාකවත් මගෙන් වෙන් නොවිය යුතුයි කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. හැම දෙයකම හට ගැනීමත් ඒ හැම දෙයක්ම නැති වී යන ස්වභාවයෙන්ුත් යුක්තයි කියලා. ඒ කිව්වේ අපේ මේ සිත ගැන යාළුවේ. ඉතින් අපි මේ සිතින් ඇලි ගැටි ඉන්නේ නැතුව ඒ අහිමි වීම තුල යථාර්ථය අවබෝධ කරගෙන, ඒ අනිච්ච ස්වභාවය අවබෝධ කරගෙන, අහිමි වීම වලදී කඩා වැටෙන්නේ නැතුව හදාගත්ත හිතක් තියනවා නම් ඔයා තවත් ශක්තිමත් වෙනවා යාළුවේ. මේ අහිමි වීම හැමදේම මේ වෙනස් වීමේ ස්වභාවයයි. ඉතින් ඒ වගේ අවබෝධයක් තියෙන තැනැත්තා තමයි මේ සිත ක්‍රමයෙන් හදාගන්න පුද්ගලයා. ඉතින් මේ සංසුන් සිත තුළම ඔයාට ප්‍රඥාව මෝදු වෙනවා යාළුවේ. හැම අහිමි වීමක්ම අපිට දුකක් පමණක් නෙමෙයි, ජීවිතයේ අනිත්‍ය ස්වභාවය ඉගෙන ගන්න හොඳ ගුරුවරයෙක් වෙනවා. ඉතින් අපි මේ අහිමි වීම තුලදී අපේ මේ සිත දකින්න උත්සාහ කරමු. අපි වැටෙන්නේ නැතුව නැගිටිමු. ඒ අහිමි වීම අපිට පාඩම් ගොඩාක් කියලා දෙනවා. අහිමි වීම වලදී වැටෙන්න එපා යාළුවේ. සිත තවත් ශක්තිමත් කරගන්න. අපිට අහිමි වෙන්නේ අපට අයිති දේ නෙවෙයි. අනිත්‍ය ලෝකයේ తాවකාලිකව අප වෙත පැමිණෙන දේවල් විතරයි. ඒක අවබෝධ කරගත්තාම අපි ශෝකය වෙනුවට ප්‍රඥාව, භය වෙනුවට සැනසීම අපේ මේ සිතේ උපදිනවා.
ඉතින් අහිමි වීම් වලදී දුක් වෙන්න එපා, තැවෙන්න එපා, අඬන්න එපා. හිත ශක්තිමත් කරගන්න. හිත ධෛර්යමත් කරගෙන මේ ස්වභාවය අවබෝධ කරගෙන ඇලීම් අඩු කරමින් ප්‍රඥාවෙන් ජීවත් වන්නට උත්සාහ කරමු. එහෙනම් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ